දිගුකාලීන ඉතිහාසයක් පුරා මිනිසුන්ගේ ජීවිත කතාන්දරය ලියමින් අපේ ජීවිත දරා සිටින දූපත ශ්‍රී ලංකාවයි. ලොව වැඩි දිනෙකුගේ ආකර්ෂණය දිනාගත් මේ දූපත වටා මහා මෝද දීවරින්ට තමන්ගේ ජීවිකාව සරිකරන සම්පතක්. අභියෝග රැසක් මැද කල්ගෙවන ශ්‍රී ලංකාවේ දීවර ප්‍රජාවට ඊළඟ තප්පරේ කුමක් වේදැයි නොදැන යන මුහුදු ගමන සැබෑම ඉරණම් පරීක්ෂාවක්. මහා මුහුදේ හදිසි කාලගුණික වෙනස්වීම් නිසා වසරකට වාර්තා වන අනතුරු ප්‍රමාණය 100කට ආසන්නයි. ඒ අනතුරු වලින් දීවරීන්ගේ ජීවිත 7-8ක් අහිමි වෙනවා. නවීන තාක්ෂණය හා නවෝත්පාදන හේතුවෙන් එක් දින යාත්‍රා දීවරීන්ගේ ජීවිත දැන් තරමක් වෙනස්. මෑත කාලය තුල ඒ කිසිම දීවරයෙකුගේ මුහුදු ගමන කේදාන්තයකින් අවසන් වුණේ නැහැ. මේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම 4000ක් පමණ දීවරයා ඉන්න තැනක් තමයි මෙතන. අපගේ මේ දුටුබලෙන් දීවර ජීවිත 26ක් විතර නැති වෙලා තියෙනවා. මේ යන්න දීවර කර්මාන්තේ යන්න ගිහිල්ලා. දැනුවෙන් තමයි අපි ඉදස්සර මේ කාලගුණ වාර්තාව ගත්තේ. නමුත් දැන් අපිට අපේ ජීවිත යාත්‍රා විනාශ නොවේ බේරෙන්න පුළුවන් වුණා. මේ සයුරු වැඩසටහන නිසා අපිට අපි දැනුවත් කරනවා. මේක අපි රස්තාවේ යන්න රැකියාවේ යෑමට ඉතින්ලා අපිට මේ සයුරුෙන් මැසේජ් එකක් එනවා මේ මාස කාලගුණේ මේකේ කියලා. අපි ඒකෙන් දැනුවත් වෙලා අපේ රැකියාව සුරක්ෂිතව සුරක්ෂිත කරගෙන අපි රැකියාව කරන මේ සයුරු නිසා. ඩයලොග් සයුරු සේවාව දියත් කළේ කාලගුණ නිවේදන හා කාලගුණික වෙනස්කම් පිළිබඳව හදිසි දැනුම් දීම් එක් දින යාත්‍රා දීවරීන්ට සැනකින් ලබා දී ඒ ජීවිත ආරක්ෂා කිරීමේ අරමුණින් සයුරු සේවාව නවෝත්පාදනයක්ම පමණක් නොවේ. ජාතික වශයෙන් වැදගත් මෙය ශ්‍රී ලාංකික දීවර ප්‍රජාව සුරකින අත්වැලක්.